ඔබ දන්නවද ලෝකයේ එක දූපතක් තියෙනවා. ඒ දූපතේ පසෙන් 50%ක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස් අලු වලින් කියලා. ඔව් ඔබ ඇහුවා හරි. අද අපි කතා කරන්නේ ඉතාලියේ පිහිටි ලොව භයානකම දූපත ලෙස සැලකෙන පෝවෙග්ලියා දූපත ගැනයි. අතීතයේ යුරෝපයේ පුරා ප්ලේග් වසංගතය පෙතිරී යන කාලේ රෝගය වැළඳුණු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ දූපතට ගෙනවිත් අතහැර දැමුවා. ඔවුන්ව පණ පිටින් පුලුස්සා දැමූ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අදටත් මේ දූපතේ ඇවිදින විට මිනිස් ඇටකටු පවා හමුවන බව කියවෙනවා. 1920 ගණන්වල මෙහි මානසික රෝහලක් පවත්වාගෙන ගිය අතර එහි සිටි වෛද්‍යවරයා රෝගීන් යොදාගෙන අමානුෂික පරීක්ෂණ සිදු කළ බවටත් රාවයක් පවතිනවා. පසුව ඔහුත් අද්භූත ලෙස මිය ගිය බවයි සඳහන් වෙන්නේ. මේ අද්භූත සිදුවීම් නිසා අද වන විට ඉතාලි රජය මේ දූපතට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. ඉතින් ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ වගේ දූපතකට යන්න ඔබ කැමතිද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් අමුතු තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.